ඉතින් පහන්දර අපි හපල පිළිගන්නේ කූවා. Hello, good morning. කොහොමද ඉතින්? අද මං ඉන්නේ මාතලේ යටවත්ත කියන ප්‍රදේශයේ. ඉතින් දැන් වෙලාව ඇවිල්ලා 6:07යි. ආයිස් පට්ට සීතලයි. පට්ට සීතලයි. ඕවනම් පෙන්නන්නම්. කොහොමද බෝඩරේ කියලා. ඉතින් මේ පාර මීටර ඇති. පොඩ්ඩක් ඉන්න. මේ පාර දන්න කට්ටිය ඇති. ඉතින් මේකයි එන්න මේකයි. මේ පාර තමයි හුලංගලට යන පාර ගායිස්. ඉතින් මේ තින්නේ තල්ගොඩ පිටියෙන් ඇවිල්ලා තල්ගොඩ පිටියෙන් බෑලා කුරුණෑගලින් තල්ගොඩ පිටියට ඇවිල්ලා තල්ගොඩ පිටියෙන් කුරුණෑගල මාතලේ බස් එක ඇවිල්ලා යටවත්ත ඉස්කෝලේ බැස්සා මෙන්න මේ පාර තමයි තියෙන්නේ. මේක පාස් කරන්නේ කෙලින්ම හුලංගලට යන මේ පාරේ. ඔයගොල්ලෝ කොල්ලෝ ඉන්න අපි ට්‍රැවල් කරන කොල්ලෝ ඉන්නවනේ. මේගොල්ලෝ දන්නේ නැති මේ පාර. ආයි නෑ ගයිස් මේ නම් සුපිරි. පාරම view එකක් තියෙනවා. මේ හරිය තියෙන තනිකර කුඹුරු යාය. ටික ඔක්කොම කුඹුර. මේ පැත්තේ තියෙනවා කන්ද. මේ පැත්තේ ඉර නගින එක පේනවා. පියන් තව ටික ඉස්සරහට. මහා ලස්සනයි. මේ 6 ගානට පට්ට සීතලයි. ආයෙම කුඹුර තියෙන. හරකෙකුත් ඉන්නවා බලහගෙන. දෙන්නෙක් ඉන්නවා. ඉතින් ගායිස් ඊයේ අවස තමයි අපි ආවේ. නැවට පට්ට වැස්ස. තාමත් ඒ වගේ තමයි. දැන් වෙනවට වැස්ස නැහැ. දැන් වෙනවට සීතලයි. මම මේ දැනට ෂෝට් ටිකක් කරන් ඉන්න ඔයගොල්ලන්ට මෙහි තියෙන ලස්සන කොහොමද ලස්සන සුපිරිනේ දැක්ක චිත්‍රයක් ඇදලා දෙන එක මම දැනට මෙහි තියෙන ලස්සන ෂෝට් ටිකකින් කියන්න මම ලොකු වීඩියෝ උත් කරනවා ඒකත් මම ඔයගොල්ලන්ට එවන් දාන්නම් මම කොහොමත් දැන් දවස් තව මෙහි ඉන්නවා කොහොමද මේ ලස්සන සුපිරිනේ වань වෙනවා මේ කන්දක් පේනවා ඉතින් කන්ද විතරක් තියෙනවා ගයිස් මේ ගස් වලින් යා පැත්තේ තියෙනවා පස් කන්ද කපනවා කපලා තමයි පස් ගන්නෙ ඉතින් මේ පැත්තේ තනි කරම යායම කුඹුර මේ දින්නේ උලංගල යන පාර මාරම ලස්සනයි මේ තනිකර පිටිපස්සේ තියෙන කඳු යායක් තියෙන කඳු පන්තිය තියෙන එළිමේදී මේ ඔක්කොම කඳු පන්තිය තියෙන ඉතින් ඒ කඳු මේත් කඳු අර පැත්ත නම් මාර ලස්සනයි ගයිස් ඔයන්න පේනවද කියලා මීදුමත් ඇවිල්ලා කන්ද මීදුමෙන් වහගෙන තියෙන කොහොමද ලස්සන මාරම ලස්සනක් තියන්නේ මේ වගේ පැත්තකට ආවම ඉතින් පට්ට දේ හිත නිදාස් වෙනවා කඳු පන්තිය දකින්නකොට දැක්කද තනිකරම මීදුමෙන් වෙහිලා තින්නේ කඳු පන්තිය ඊට මේ පැත්ත ගත්තම මේ පැත්තේ කඳු පන්තිය තියෙන යායටම සුපිරි ඉතින් මාල් ලස්සනයි මං ආවේ අපේ මං යාළුවනේ කැලේ ලොකු අම්මලා ගෙදරට. ඒගොල්ලන් ගෙදර අද තිනවා ධාතු කරඬුවක් වඩම්මනවා අපි අයියා. ඉතින් ඒක සහභාගී වෙන්න තමයි ආවේ. මා ලස්සනයි ඉතින් මේ පැත්ත මං ආසයි මේ ගමකටලා ඉන්න ඇත්තටම ආසයි.
කොහොමද ඉස්සරහට ඉතින් මෙහෙ තමයි ඉතින්. ගමේම තමයි. කියන්නේ guys මේ ගමකට ආවට පස්සේ තියෙන මේ ෆීලින් එක කියලා නිම කරන්න බෑ. මාරම මේ සුපිරිය කියන්නේ. මේ ඔක්කොම වගා මේ මොනවාද මේ? ඊ දැක්කද? මේ ඔක්කොම වගාව තමයි තියෙන්නේ guys. ඔයගොල්ලෝ මම පෙන්නන්නම් දැන් මේක හරියට පොඩ්ඩක් මතක තියාගන්න වෙන්න මෙතන. මෙන්න මේ ටික තියනවානේ. මෙන්න මේක. අපි නැවතලා ඉන්න ගේ තියෙන්නේ guys මෙන්න මෙතනින් කුඹුරු දිගේ අයිනේ කණ්ඩියක් තියෙනවා මෙන්න මෙතනට එනකම්. ඊට පස්සේ මෙතනින් මේ හරි ලිඳක් තියෙනවා. පට්ට ලස්සනම එක පෙන්නන්න ඕගලන්ට. එතනින් මෙතනින් උඩහට යන්න ඕනේ. මෙන්න මේ උඩහට ගියම තමයි මේ උඩහ තමයි ගේ තියෙන්නේ. ඔයගොල්ලෝ ඒක වීඩියෝ එකකින් ගේන්නම් හරියද? පට්ට බෝඩරේ ඒකයි.